අමුතුම ට්‍රාන්ස්ෆෝර්මර් පෙනුමකුයි කාටවත් යටත් වෙන්න නැටි දාමරිකකමකුයි තියෙන හයිපර් නේකඩ් ලෝකේ නියම මාස්ටර් ඔෆ් ටෝක් ගැන අහන්න ලෑස්තිද? ඔව්, ඒ තමයි හයිපර් නේකඩ් ලෝකේ අමු පිස්සුව Yamaha MT10. අද වහන මාස්ටර් ක්ලාස් එකකින් අපි ඩාර්ක් සයිඩ් ඔෆ් ජපාන් තේමාව යටතේ Yamaha සමාගම පාරට දාපු මේ යකා ගැන ඒ ඉඳන් Z වෙනකන් ගොඩක් අය නොදන්න තාක්ෂණික රහස් එක්කම පියෝර් රිවිව් එකක් කරමු. සාමාන්‍යයෙන් 10cc බයික් එකක් කියන්නේ ට්‍රැක් එකට හදපු එකක්. හැබැයි Yamahaලට ඕනේ වුණා රේස් ට්‍රැක් එකකින් එළියට ඇවිත් පාරේ අනිත් හැම වාහනයක්ම බය කරන විදිහේ ස්ට්‍රීට් ෆයිටර් කෙනෙක්ම නිර්මාණය කරන්නේ. MT කියන්නේ මාස්ටර් ඔෆ් ටෝක් කියන එකේ. මේකේ පෙනුමේ ඉදම්ම තියෙන්නේ කාටවත් යටත් වෙන්නේ නැති අමුතුම දාමරිකකමක්. එමු අපි මේ බයික් එකේ මාර්ම ගැම්ම තියෙන තැනට. ඒ තමයි එන්ජිම. මේකේ තියෙන්නේ ලෝක ප්‍රකද Yamaha YZF R1 එකෙන් කෙලින්ම ගලවලා ගත්ත 998cc CP4 එහෙම නැත්නම් cross plane 4 cylinder එන්ජිම. මේකින් 11500 RPM වලදී අශ්ව බල 160කට කිට්ටු දැවැන්ත පවර් එකක් එළියට දෙනවා. හැබැයි මේ එන්ජිමේ තියෙන ලොකුම තාක්ෂණික මැජික් එක තමයි මේ cross plane crank shaft එක. මේ සිස්ටම් එකේ pistons වැඩ කරන්නේ අක්‍රමවත් එහෙම නැත්නම් uneven firing intervals වලට. අන්න ඒ නිසා තමයි සාමාන්‍ය inline 4 බයික් එකක කෑ ගහන සද්දේ වෙනුවට මේකෙන් අර V4 එන්ජිමක වගේ deep cross plane growl එකක් එන්නේ. ඒ වගේම මේ uneven firing design එක නිසා ටයර් එකට පවර් එක යද්දී torque delivery එක මාරම smooth. ඒ නිසා රයිඩර්ට උපරිම grip එකක් හම්බ වෙනවා. දැන් යමු ලෝකේ පුරාම MT10 එක ගැන තියෙන ලොකුම කතාවට. ගොඩක් අය කියනවා මේක නිකම්ම R1 එකේ ෆේරින් ටික ගලවලා හදපු naked R1 එකක් කියලා. ඒක අමූලික බොරුවක්. Yamahala මේකට R1 එන්ජිම ගත්තට ඒක heavily retune කරලා තමයි දාලා තියෙන්නේ. පාරේ යද්දී අවශ්‍ය කරන mid range torque එක වැඩි කරන්න මේකට අලුත් intake system එකක්, cams, gear ratios සහ අලුත් ECU mapping එකක් දීලා තියෙනවා. ඒ විතරක් නෙවෙයි R1 එකේ තියෙන්නේ බර අඩු titanium connecting rods. හැබැයි MT10 එකට Yamahala පාවිච්චි කරලා තියෙන්නේ steel con rods. මේ steel rods use කරලා එන්ජිමේ durability එක සහ street usability එක වැඩි කරලා තියෙනවා විතරක් නෙවෙයි ඒකෙන් torque feel එකත් මාර විදිහට strong කරලා දෙනවා. ඒ වගේම R1 එකේ පිටිපස්සේ sub frame එක magnesium උනාට MT10 එකට දුන්නේ ශක්තිමත් steel sub frame එකක්. මොකද මේකේ පිටිපස්සේ බඩු පටවගෙන tours යන්න පවා පුළුවන්. මේ බයික් එකේ ලෝකෙම කතා වුණු අනිත් කාරණාව තමයි මේකේ පෙනුම. මේ ඉස්සරහා ට්‍රාන්ස්ෆෝර්මර් පෙනුමට සමහරු මාරම ආසයි. තවත් සමහරු මේකට වෛර කරනවා. ඒක හරියට ආදරය සහ වෛරය අතර සටනක් වගේ. ඒ වගේම මේකෙන් R1 වගේ 299 km/h යන්න බෑ. ඒරෝඩයිනමික්ස් අඩු නිසා සහ ඉලෙක්ට්‍රොනිකලි ලිමිට් කරලා තියෙන නිසා මේකේ টপ ස්පීඩ් එක සාමාන්‍යයෙන් 250 km සීමාවේ නවතිනවා. හැබැයි එතනට යනකම් මේකේ තියෙන ඇක්සිලරේෂන් එක අනිත් හැම බයික් එකක්ම පරද්දනවා. අනිත් විශේෂම දේ තමයි ඉලෙක්ට්‍රොනික්ස්. මේ යකාට R1 එකට සමාන 6 axis IMU සිස්ටම් එකක්ම දීලා තියෙනවා. හැබැයි ඒකේ ටියුනින් සම්පූර්ණයෙන්ම ස්ට්‍රීට් යූස් එකට හරියන්න තමයි ඇඩ්ජස්ට් කරන්න තියෙන්නේ. ඒකම මේකට ස්ටෑන්ඩඩ් ක්‍රූස් කන්ට්‍රෝල් එකක් එන නිසා ඕනේ නම් හිමිහිට සැපේ ටුවර් එකක් වුණත් යන්න පුළුවන්. අපි මාස්ටර් ක්ලාස් එකක් කරන නිසා මේ බයික් එකේ තියෙන ලොකුම දුර්වලතාවය ගැනත් කතා කරන්නම ඕනේ. ඒ තමයි මේ යකාගේ තියෙන පෙට්‍රල් පිපාසය. 10cc ලෝකේ තියෙන ගොඩක් බයික් වලට වඩා MT10 එක ටිකක් වැඩියෙන් පෙට්‍රල් බොනවා. ඔයා සාමාන්‍ය විදිහට පැද්දොත් මේකේ ලීටර් 4 ටැංකියෙන් කිලෝමීටර් 200ත් 250ත් අතර දුරක් යන්න පුළුවන්. හැබැයි ටිකක් ඇග්‍රෙසිව් විදිහට throttle එක ඇරලා රයිඩ් කරනකොට නම් මේකේ රේන්ජ් එක කිලෝමීටර් 150ටවත් අඩු වෙන්න පුළුවන්. කොහොම වුණත් අමුතුම දාමරික පෙනුමක් එක්ක අර cross plane සද්දයකින් පාරේ යන අනිත් හැම වාහනයක්ම බය කරන මේ Yamaha MT10 එකට ගහන්න තවත් hyper naked බයික් එකක් නැහැ. දැන් මට කියන්න ඔයාගේ හීනේ මොකක්ද? රේස් ට්‍රැක් එක හොල්ලන Yamaha YZF R1 එකද? නැත්නම් පාරේ යන දාමරිකයා ඒ කියන්නේ මේ Yamaha MT10 එකද?
අනිවාර්යෙන්ම පල්ලෙහෙන් කමෙන්ට් කරන්න. අපි බලමු ලංකාවේ ඉන්න නියම යමහා පිස්සු සෙට් එක. මේ වගේ 100%ක්ම නිවැරදි කුඩාම විස්තර පවා හාර අවුස්සන වාහන මාස්ටර් ක්ලාස් දිගටම බලන්න. අපේ පේජ් එක ෆොලෝ කරන්න. යාළුවන්ටත් ෂෙයා කරන්න. ඊළඟ මාස්ටර් ක්ලාස් එකෙන් හමු වෙමු. ජය වේවා.